හෙලෝ හෙලොළමයි ඔන්න මම කියපු විදිහටම ඔයාලට තුන්වෙනි කොටසේ අලුත් ග්‍රැම එකක් අරගෙනවා. ඉතිං අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ජල්PTN4 එක්ෂෑම් එකට එන වැදගත් ව්‍යාකරන කොටසා. මේ කොටස අපිට ජපානය ජීවත්වෙනකොට සහ විභාගයේදී දෙකේදිම ගොඩාක්ම ප්‍රයෝජනවත් වච්චන දෙකක් සහ යම් කිසි දේවල් කියන්න පුළුවන් විදි දෙකක් එකට කියලා දෙන්න යාවේ. අපි බලමු මොකක්ද මේ නනි මයේනී නනි අතෝදේ කියලා කියන්න කියලා. එතකොට ඔයාට මෙතන සිංහලෙන්මල් ලියල තියෙනවා නනි මයේනි කියන්නේ පෙර නනි අතෝදි කියන්නේ පසුව. හරිම ලේසි මේක මතක තියාගත්තොත් තවත් ලේසි. මේ ව්‍යාකරණ දෙක භාවිතා කරන්නේ කලින් සහ පසුව ඒ කියන්නේ පෙර සහ පසුව කියන වචන දෙක දාලවාක්‍ය කියනකොට අපි මේ නනි මයනි හෝ නනි අතෝදේ භාවිතා කරනවා. එතකොට නනි මයනි විතරක් භාවිතා කරන්න පුළුවන් නනි අතෝදි විතරක් භාවිතා කරන්න පුළුවන්. ඒ කියන වචනය කියන අවස්ථාවට අනුව මේ දෙක පාවිච්චි කරන විදිහ වෙනස්. ඒක මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්න. අපි මුලින්ම බලමු නනි මයේනි ගැන. මොකක්ද මේ පෙර කියලා කියන්න. එතකොට නනි මයනි කියන්නේ යමක් කිරීමට පෙර යමකට කලින් කියන එක. ඔයාලට මෙතන උදාහරණ වලින් තේරෙයි. මුලින්ම මයනි කියල කියන්නේ යම් කිසි දේකට පෙර හෝ යමක් කිරීමට පෙර කියන අර්ථය ගන්න අපි නනි මයේනි කියන බුම්පො එක ඒගැනි ග්‍රම්ම එක ව්‍යාකරණය පාවිච්චි කරනවා. මෙතනදී ඔයාල විශේෂ මතක් කරන්න ඕන මේ ක්‍රියාව හෝ මේ දෙය තාම වෙලා නැහැ. ඒක ඉස්සරහට වෙන දෙයක් ඒක කලින් කියනවා මේ. ඒක තමයි පාවිච්චි කරන්න. ඊළඟට අපි බලමු මේක කොහොමද හදාගන්න කියලා. මේ ග්‍රම පොයින්ට් එක නනි මයේනි හදාගන්නේ වර්බ් එකේ ඩික්ෂනරි ෆෝර්ම් එකට එකතු කරනවා නනි මයේනි. ඒ කියන්නේ යම් කිසි ක්‍රියාපදයක් නනි මයේනිත් එක්ක භාවිතා කරනවා නං අපි ඒ ක්‍රියාපදය මුලින්ම ජිෂෝකේ ඒ කියන්නේ ඩික්ෂනරි ෆෝර්ම් එකට හදාගන්න ඕන. හදාගෙන ඊට පස්සේ එකතු කරනවා මයේනි කියන ඒ කංජියයි හිරගෙන අකුරයි. හොඳට මතක තියාගන්න මයේනී හැම වෙලෙම එකටමයි තියෙන්. එක වෙනස්සෙන් නෑ. ඉස්සරහ ක්‍රියාව අනිවාරෙන් ඩික්ෂනරි ෆෝර්ම් එකේ තියෙන්න්නත් ඕන කියලා හොඳට මතක තියාගන්න. මෙතන ඊළඟට තියෙනවා නවුන්. ඒ කියන්නේ නාම පදයක් කුත් අපිට නනි මයේනි එක පාවිච්චි කරන්න පුළුවන්. දැම් මේ කිරීමට පෙර ඇලයිරක්ට කලින් කියල තිනවානේ. ඒ කියන්නේ යම් කිසි නාම පදයක් එකතු කරලා මයිනි දාන්න පුළුවන් කියල තමයි කියලා තින්නේ. නාම පදයක් එකතු කරනකොට මෙතන ඔයාලට පේනව ඇති මම නෝ මැදින් එකතු කොල්ල තිනවා. ඒක නාම පදයකදී විතරක් නාම පදය ඊට පස්සේ නෝ මයිනි. නාම පදය නෝ මයිනි. උදාහරණ කරනකොට ඔයාලට පැහැදිලි වෙයි. නාම පදයක් පාවිච්චි කරනකොට මයනිවලට කලින් අනිවාරෙන් එතැන්ට එකතු කරන්න ඕන නෝ. මෙතන තමයි ගොඩක් අය වරද්දන තැන සහ අමතක වෙන තැන. යාලා පේපර එකට දෙන්නේ වැඩියෙන්ම ළමයිට වර්දින තැන් නිසා මෙතන තමයි මේ නනි මයේනි කියන එකේ වැදගත්ම පොයින්ට එක. නාම පදයකට කලින් ඒ කියන්නේ නනි මයේනි වලට කලින් නාම පදයක් භාවිතා කරනවා නං අනිවාරෙන් ඔයාලට තියෙන් ඕන එතන නෝ නාම පදයක් භාවිචා කරනවා නං ඊට පස්සේ නෝවලට පස්සෙ තමයි නනි මයනි කියල එන්න නොක හොදර මතක තියාගන්න. ඊට පස්සේ අපි බලමු මේ දම්පාට කොටුව ඇතුළි තියෙන උදාහරණ තුන. පළවෙනි උදාහරණය තබෙරුමයේනි තබෙරුමයේනි තබෙරු කියන්නේ කනවා මයේනි
කන්න කලින් කිරීමට පෙර තබෙරුමයේනි තබෙමස් ඊට පස්සේ වෙනවා දික්ෂන් ජිෂෝකයකට වෙනකොට තබෙරුවල්ට එකතු කරනවා අපි මයේනි එතකොට මේක තේරුම කන්න කලින් තබෙරුමයේනි දෙවැනි එක බලන්න ඉකුමයේනි ඉකිමස් ඉකු වෙනවා ඉකුවලට එකතු කරනවා මයේනි ඉකිමස් කියන්නේ යනවා ඉකුමයේනි කියන්නේ යෑමට කලින් ඒ කියන්නේ යන්න කලින් තේරෙනවද එතකොට ඔයාලට මේක කියන්න පුළුවන් පාසල් යාමට පෙර මූණ හෝදනවා එතකොට කොහොමද කියන්නේ අපි එතකොට කියන්නේ ගක්කෝ ඉකු මයේනි කවෝ අරයිමස් එහෙම ඔයාලට කියන්න පුළුවන් ඊට පස්සේ තුන්වෙනි එක මං කියපු වැදගත්ම තැන වැදගත්ම මතක සියාගන්න ඕන තැන ජූග්‍යෝන මයේනි ජූග්‍යෝ කියන්නේ මුලින්ම අපි දැනගන්න ඕන ක්‍රියාපදයක්ද නාමපදයක්ද ජූග්‍යෝ කියන්නේ මොකක්ද ජූග්‍යෝ කියන්නේ නාමපදයක් ජූග්‍යෝ කියන්නේ අපේ ඒ කියන්නේ යම් කිසි පන්තියක් පන්තිය පවත්තන දැන් ඔයාලට ටයිම් ටේබල් තින ස්කෝලේ විනාඩ 45 අන්න ඒ වගේ තමයි ජූග්‍යෝ කියලා කියන්නේ මෙහෙ එතකොට ජූග්‍යෝ කියන්නේ එක ක්‍රියාවක් නෙමේ එක පන්තියක් පන්තියට කලින් කියලා තමයි මෙතන කියලා තින්නේ එතකොට මේ නෝ එක මම රතුක පාටිං කළා තියන්නේ තොයාලා එතන හොඳට මතක තියාගන්න නාම පදයක් කලින් තියෙනවනම් නනි මයේනි වලට කලින් අනිවාර්යෙන් නෝ එන්න ඕන නෝවලට ඉස්සරහෙන් තියෙන්න ඕන නාම පදයක් ඒක තමයි ඔයාලා මේ නනි මයේනි වල හොඳටම මතක තියාගන්න ඕන තැන ඊළඟට අපි බලමු එයාගේ යාළුවා ඒ කියන්නේ මයේනි වල යාළුවා තමයි නනි අතෝදේ නනි අතෝද කියලා කියන්නේ යම් ක්‍රියාවක් සිදුනාට පස්සේ කියන අර්ථය දෙන්න තමයි අපි මේ නනි අතෝද කියන ග්‍රැම පොයින්ට් එක පාවිච්චි කරන්නේ එතකොට මේ නනි අතෝද පාවිච්චි කරනවා කියන්නේ ඒ ක්‍රියාව දැනටමත් කරලා ඉවරයි අතෝද කියන්නේ ඒ මොකක් හරි කරන ක්‍රියාව මොකක් හරි දෙය දැන්ටමත් කරලා ඉවරයි තව කරන්න දෙයක් නෑ දැන්ටමත් කරලා ඉවරයි කියනකොට කියන්න තමයි මේ අර්ථය දෙන තමයි මේ නනි අතෝද කියන ග්‍රැම පොයින්ට් එක අපි පාවිච්චි කරන්නේ කොහොමද අපි නනි අතෝදේ දාලා වාක්‍යයක් හදාගන්නේ ඒකෙත් හදාගන්න විදිහක් තියෙනවා මෙතන අපි කලින් පාවිච්චි කරේ නනි මයේනිවල්ද verb එකේ මොන ෆෝම් එකද ඩික්ෂනරි ෆෝම් එක ඒ වුණාට නනි අතෝදේ දැන් කරලා ඉවරයි කියලා කියන්න අපි ඩික්ෂනරි ෆෝම් එක පාවිච්චි කරන්නේ නැහැ අපි පාවිච්චි කරන්නේ ඔගොල්ලෝ N5 වලදී ඉගෙන ගත්තා වගේ තා ෆෝම් එක ඒ කියන්නේ යම් කිසි ක්‍රියාවක තා ෆෝම් එකට ඒ ක්‍රියාපදය හරවලා ඒ තා ෆෝම් වුණ ක්‍රියාපදය තමයි අපි මෙතනට එකතු කරගන්නේ යම් කිසි ක්‍රියාපදයක තා ෆෝම් එකට හරවලා ඒකට එකතු කරනවා අතෝදේ එහෙම තමයි යම් කිසි ක්‍රියාපදයකට අපි නනි අතෝද එකතු කරගන්න ක්‍රියාපදයේ තා ෆෝම් එකට එකතු කරනවා නනි අතෝදේ එතකොට දැන් අපි නනි මයේනිවලත් නවුන් එකක් එක කොහොමද මයේනි පාවිච්චි කරන්න කියලා බැලුවා ඒ වගේම අතෝදේ වලටත් නවුන්ස් පාවිච්චි කරන්න පුළුවන් එතකොට නවුන් එකකදී නනි මයේනි වලදි වගේම
මෙතනදීත් අපිට අනිවාර්යෙන් මේ නවුන් එකට පස්සේ අතෝදවලට කලින් නෝ එන්න ඕන. නාමපද පාවිච්චි කරනකොට අනිවාර්යෙන් නෝ එකතු කරන්න ඕන. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න. දෙකටම පොදු කාරණාවක්. verb එක විතරයි මෙතනදි මාරු වෙන්නේ. ඒ කියන්නේ grammar point දෙකේම නනි මයිනි වලට පාවිච්චි කරන්නේ තාම වෙච්ච නැති දෙයක් නිසා ඩික්ෂනරි ෆෝම් එක. නනි අතෝද වලට පාවිච්චි කරන්නේ දැන් වෙලා ඉවර නිසා තා ෆෝම් එකකින්. හරිද? උදාහරණ බලමු. තබෙත අතෝදේ. තබෙත අතෝදේ. තබෙතවල මස් කේක තබෙමස්. තබෙමස් තා ෆෝම් එකට හැරෙවුවාම තබෙත මස් කැපිලා තා එකතු වෙනවා. තබෙත අතෝදේ. කෑමට පස්සේ. කෑමට පසු. දෙවැනි උදාහරණය බලන්න. ඉත්ත අතෝදේ. ඉකිමස්සල තා ෆෝම් එක ඉත්තා එකට එකතු වෙලා තිනවා අතෝදේ. ඉත්ත අතෝදේ. ගියාට පස්සේ. ගියාට පසු. අන්තිමට තියෙනවා නෝ දාලා තැනක්. ජූග්‍යෝන අතෝදේ. පන්තියට පසු. පන්තිය ඉවරුණාට පස්සේ. අනිවාර්යෙන් මෙතන නෝ ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ ඊට කලින් තියෙන්න ඕන නාම පදයක් අතෝදේ. පන්තිය ඉවරුණාට පස්සු. මං හිතනවා ඔයාලට මෙතනින් මේ දේ ගැන මේ දෙකේ වෙනස මොකක්ද කොහොමද පාවිච්චි කරන්න කියලා තේරුම් ගන්න ඇති කියලා. අපි ඊළඟට බලමු පොඩි සාරාංශයක්. ඔයාලට තේරුම් ගන්න පහසු වෙන තමයි මම මේක හැදුවේ. නනි මයේනි කියන්නේ සරලවම කිව්වොත් තාම ඉවර නැහැ. තාම නැහැ. තාම මේ ක්‍රියාව වෙලා නැහැ. නිල් පාටින් දාලා තිනවා නනි අතෝද කියන්නේ දැන්ටමත් ඒක ඉවරයි. නනි මයේනි වලදි පාවිච්චි කරන්නේ verb එකේ ඩික්ෂනරි ෆෝම් එක. නනි අතෝද වලට පාවිච්චි කරන්නේ verb එකේ තා ෆෝම් එක. ඒ කියන්නේ ඒක past ෆෝම් එක. ඒ කියන්නේ අතීත කාල ක්‍රියාපදයක් වෙන්න ඕන. ඩික්ෂනරි ෆෝම් එකෙන් කියන්නේ වර්තමාන කාල ක්‍රියාපදයක්. මයේනි කියන්නේ ඉවර වෙලා නැති නිසා අපි වර්තමාන කාලෙන් කියන්නේ. ඒ වගේම අතෝද කියන්නේ දැන්ටමත් ඉවර නිසා අතීත කාලෙන් තමයි කියන්නේ. එතකොට ඔයාලට මම මේ කහපාටින් පෙන්නලා තියෙන්නේ නාම පද සමග අනිවාර්යයෙන්ම නනි මයේනි වලත් නනි අතෝද වලත් දෙකේදිම නෝ යොදනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒක දෙකටම පොදුයි. මෙතන අනිවාර්යෙන් මතක තියාගන්න ඕන නාම පදේ එක්ක නෝ යොදනවයි. නනි මයේනි යොදනකොට verb එකේ ඩික්ෂනරි ෆෝම් එක. නනි අතෝද යොදනකොට verb එකේ තා ෆෝම් එක. තා ෆෝම් එක කියන්නේ past ෆෝම් එකක්. ඩික්ෂනරි ෆෝම් එක කියන්නේ තාම ඉවර නැති නිසා වර්තමාන කාල හෝ අනාගත කාල විදිහට තමයි ඒක භාවිතා කරන්නේ. දැන් මං හිතනවා ඔයාලට මේ නනි මයේනි නනි අතෝදේ කොහොමද පාවිච්චි කරන්නේ මොන වගේද කියන්නේ කියලා පැහැදිලි වෙන්න ඇති කියලා. තවම ඉවර නැහැ ඉවරයි කියන නනි මයේනි නනි අතෝද කියන එක ඔයාලා පේපර් එකටත් ඒ වගේම කවදරි ජපාන්ට ආවත් ජපාන ජීවත් වෙනකොටත් මේ දෙක අනිවාර්යෙන් පාවිච්චි කරන්න වෙනවා. එතකොට ඔටෝමැටිකලි ඔයාලට පුරුදු වෙනවා. මම මේ පේපර් එකට තේරුම් ගන්න පහසු වෙන විදිහට තමයි මේක ඔයාලට කියලා දෙන්න හැදුවේ. ඉතින් මේක ඇත්තටම වැදගත් ග්‍රැමර් පොයින්ට් එකක්. ඒක නිසා අනිවාර්යෙන් හොඳට මතක තියාගෙන එක්සෑම් එකට යන්න ඕන. ඉතින් මම හිතනවා නනි මයේනි නනි අතෝද කියන ග්‍රැමර් දෙක ඔයාලට හොඳටම තේරුම් යන්න ඇති කියලා. ඉතින් මේ වගේ ලස්සන පැහැදිලි තේරුම් ගන්න පුළුවන් වීඩියෝ තවත් ඉස්සරහට මම ගේන්න බලාපොරොත්තු වෙනවා ඔයාලට. අමතක කරන්න එපා ලයික් කරන්නයි කමෙන්ට් කරන්නයි
ඔයාගේ යාළුවොත් එක්ක මේක ෂෙයා කරන්නයි. එතකොට මේ වගේ තව පැහැදිලි අලුත් තේරුම් ගන්න පුළුවන් වීඩියෝ බලන්න මාව සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මම ඔයාලට ඊළඟට පාට් 4 එකෙන් මම ඔයාලට කියලා දෙනවා JLPTN4 වල තොකි කියන ග්‍රැම එක කොහොමද පාවිච්චි කරන්න කියලා. ඉතිං ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකං හැමෝම පරිස්සමට ඉන්න ඕනා. බයි බයි.